බාබෙල් ඉන්ක්ලයින් ප්‍රෙස් එකක් කරන්න කොහොමද අපේ චෙස්ට් එක හරියටම වර්ක් වෙන්න බාබෙල් ඉන්ක්ලයින් ප්‍රෙස් එකක් කරගන්න. ගොඩක් අයට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි මම දැකලා තියෙනවා මේක. ඒකින්ද අද කියලා දෙන්න හිතුවේ ඒක මෙන්න මේ කොලර් බෝන් එකකින් සාමාන්‍ය මම දැකලා තියෙනවා කට්ටිය කොලර් බෝන් එකකින් ගාවට තමයි කොලර් බෝන් එක ගාවට තමයි ඔයාලා මේක පාත් කරන්නේ. ඒක මෙන්න මේ හරිය. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඔයාලගේ අපර් චෙස්ට් එක පිළිట్లా තියෙන්නේ මෙන්න මේ කොලර් බෝන් එකකින් පල්ලෙහාන් තමයි අපර් චෙස්ට් එක පිළිట్లా තියෙන්නේ. අපේ චෙස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ මසල් එකට තමයි අපි ඉෆෙක්ට් එක දෙන්න ඕනේ. ඔයාලා මේ හරියට අපි අපර් චෙස්ට් එකෙන් උඩට ගියොත් ඕනට වැඩි උඩට ගියොත් ඔයාලගේ ෂෝල්ඩර් තමයි වර්ක් වෙන්නේ ඕනටත් වැඩි. සහ ඒ හින්දා අපි කල්පනා කරලා හැමතිස්සම ගොඩක් අය අපි සෙල්ලම් කරනකොට අපි අපේ වර්කවුට් එක අපි කල්පනා කරලා කරන්නේ. රයිට්? ඒක හින්දා මෙන්න මේ අපි කොලර් බෝන් එකෙන් පල්ලෙහාට තමයි අපි බාබෙල් එක ගේන්න ඕනේ. රයිට්? මම එකක් ගහලා පෙන්නන්නම්. try කරලා බලන්න. බාබෙල් එක අල්ලනකොට අපි මෙන්න chest එකේ එළියට තමයි අපි අල්ලන්නේ. يعني shoulder wide එකෙන් තමයි අපි අල්ලන්නේ. right? මේ විදිහට මෙන්න මේ අපි එළියෙන් ගන්න ඕනේ අපි chest එකට එළියේ. right? ඊට පස්සේ වල ගොඩක් කරනවා ඇති T එකක් හැටියට. T එකක් හැටියට අපේ අත් දෙක ගිනිච්චොත් ගොඩක් shoulder එක තමයි work වෙන්නේ. ඒක ගහන්න ඕනේ අපේ elbow එක chest එක පැත්තට යන්න. right? reps 10ක් ගන්න. මෙතනදී හුස්ම ගන්නවා. එනකොට ප්‍රෙස් කරනකොට හුස්ම පිට ගන්නවා. elbow දෙක chest එක පැත්තට ගන්නවා. right? ඒ විදිහට තමයි මේකෙන් ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. try කරලා බලන්න මේ විදිහට හරියට ටෙක්නික් එක පාවිච්චි කරන්න හැමතිස්සෙම ට්‍රේනර්ස් වලට හදන්න බෑ මේ දේවල්. ඔයාලා තොලුවෙන් තේරුම් කරගන්න ඕනේ දේවල්. ඔයාට තමයි ගොඩක්ම මසල් එක වර්ක් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. try කරලා බලන්න. right? අපි next video එකේ හම්බෙමු.